ඔන්න ඉතින් අදත් මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ ෆින්ලන්ඩ් වල කරපු ලස්සනම ලස්සන වැඩක් බලන්න යන්න. ඒ තමයි මේරියන්ස්ලගේ ෂෝ එක බලන්න. ඉතින් වැඩට ගිහිල්ලා ඇවිල්ලා කටි මුඩිය ඇතගෙන මේ අපි ගියේ මේරියන්ස්ලගේ ෂෝ එක බලන්න. මේරියන්ස් කියලා කියන්නේ මගේ හස්බන්ඩ්ගේ කැමතිම බෑන්ඩ් එක. මේරියන්ස් කියන්නේ තනිකර පිස්සුවක් වගේ. ඉතින් ඒ ආසාව නිසාමද කොහෙදෝ මේරියන්ස් එක්ක ස්ටේජ් එකේ ඩාන්ස් කරන්න අපේ පුංචි මෙලි බබාට chance එකක් හම්බුණා. ඉතින් ඒක අපිට මාර සතුටක් වුණා. ඉතින් මේරියන්ස්ලා ෆින්ලන්ඩ් වලට එනවා කියලා දැනගත්තාම අපිට ඉතින් පුදුම සතුටක් තමයි දැනුනේ. එදාම මායි හස්බන්ඩ් තීරණය කරා මොන වැඩ තිබුණත් අනිවාර්යයෙන්ම ටිකට් එකක් අරගෙන මේරියන්ස්ලාගේ ෂෝ එක බලන්න යනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේරියන්ස්ලගේ ෂෝ එක දවසේ ලංකාවේ රසම රස කෑමවල රහ බලන්නත් අපිට හැකියාව හම්බුණා. ඉතින් ඒ තමයි ලංකාවේ කෑම කරන ගොඩක් අය එදා ස්ටෝල්ස් මේරියන්ස්ලගේ ෂෝ එක තියෙන හෝල් එකේ දාලා තිබුණා. මේ රසම රස කෑමවල රහ බලලම අපි ඔන්න මේරියන්ස්ලගේ ෂෝ එක බලන්න ඇතුළට ගියා. ඉතින් මේ අපි දැන් වාඩි වෙලා ඉන්නේ මේරියන්ස්ලව බලන්න ඉවසිල්ලක් නැතුව. ඉතින් අපි ගත්තේ ප්‍රීමියම් ටිකට් එක නිසා ස්ටේජ් එකේ ඉඳන් ෂීට්ස් 5ක් විතර පිටිපස්සෙන් තමයි අපි ඉඳගත්තේ. ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටපු ඒ ලස්සනම ලස්සන වෙලාව දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේරියන්ස්ලා ස්ටේජ් එකට ආපු වෙලේ ඒ දැනෙච්ච හැඟීම නම් කියන්න වචන නැහැ. ඒ තරම් පුදුම සතුටක් තමයි මටයි හස්බන්ඩ්ටයි දැනුනේ. ඉතින් ඔයාලටත් කියන්න ඕනේ මේරියන්ස්ලගේ ෂෝ එකක් අනිවාර්යයෙන්ම ලයිව් බලන්න ඔයාලත් දවසක යන්නම ඕනේ. ඒක ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් මෙතනින් එහාට මම කතා කරන්නේ නැහැ. ඔයාලම බලන්නකෝ මේ ෂෝ එකේ අපි කාලය ගත කරපු විදිය. Ceylon Business and Cultural Association of Finland. අපි කොල්ල සෙට් එකට දෙන්න සියලු දෙනාම ලංකාවේ සත්‍යයක් එක්ක දෙන්න ඕන සත්‍යයක්. Alright, thank you very much. ඉතින් අපි first time Finland සුන්දරයි කියලා තේරෙනවා. හැබැයි ඉතින් අපිට ආරංචි මේ ලෝකෙම්ම සතුටින් ඉන්න මිනිස්සු මෙහි ඉන්නේ කියලා නේ. මම දැක්කේ කොහොමද වෙන්නේ කියලා. ලංකාවට පස්සේ මෙහෙ තමයි. ඔය කියන්නේ ලංකාවේ මිනිස්සු තමයි සතුටින් ඉන්නේ. ආදරේ ඔබේ දැසි සැකවිලා හොරෙන් වාගේ මා දිහා බලන්නේ හිත පුදන්නදු මට රහසේ. යවුනේ නැවුම් පාසල් මතකය අවදි කරන්න ලෑස්ති. right. ඔය අපි මේ පොඩි විවේකයක් කාලයක් ලැබිච්ච ගමන් ඉස්කෝලේ සින්දු කිව්වේ. එස්කේකට ගන්න කටම පොඩි සද්දයක් දාලා මෙන්න මේ විදිහට. චුක් 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 චුක්. Everybody put your hands I
All right, Maru. Okay, boys. Boys, are you ready? All right. Okay, now we put the chance again. 1, 2, 3. Someone do that. Someone do that. Teman diri kimi nabi, ini mini susah tuh ingin negara satu dan nanti hindangnya. Alright, are you ready? Full loud again, full loud again. Open me down, sing with me. Subin Satya.
Oh my God. මයිදන්නේ යුරෝප ඉතිහාසයේ අපිට මේ වගේ සපෝට් එකක් දීපු ඔඩියන්ස් එකක් හිටියේ නෑ කොහොමද? Yes. ඒක මම බයනදු කියන්නේ අත වශයෙන්ම we love you guys. මයිදන්නේ ආදරේ නිසා වෙන්නදී දවස් 6 ටිකට් sold out. Thank you so much. Anjali so much. Love you, love you, love you. Oh man! Woo! Everybody! Woo! Sri Lanka! Madagada Sri Lanka එකේ ඉඳලා මෙහි ආපු දවස මුලින්ම කරුණායකට ඇවිල්ලා මෙහෙට බෑපු දවස ගැන මම කියන්නේ. ඒක අපි කොල්ලෝ රටකින් එහායි අන්වෙන්න බෑ ස්විම් louder අදමෙන් Ceylon Business and Cultural Association of Finland. Belagi nama maru di kaiba. Kalau kati anda vedikan please. Kasumali kati orang anda vedikan please. I want to have all the boys on the bill stage. Please come on here, come on here. Me rati memani game ak di maru kollo set ekak me ini. Then apna saluda silurana. Well done guys. මේ කොල්ලෝ 19 දෙනෙක් ඉන්නවා කියලා මම කිව්වා හරිනේ. හරි. ඉතින් 19 කල්ලියට දෙන්න හොඳ අප්ලෝස් ගන්නද? අප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන්ට. මේ වගේ රස විඳින අත්විඳින ලස්සන රසික ලෝලින්ට ඔයගොල්ලෝ ලස්සන වැඩ ටිකක් කනාගද ගින්න. ඒ වගේම ඒගොල්ලෝ වැඩක් ගියනකොට ඔයගොල්ලෝ ගෙවල් වලට වෙලා පාර්ට් ටයිම් කර කර ඉන්න එපා. ටිකට් එකක් අරගෙන නැගලා එක බලන්න. එහෙනම් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඉන්න තැනින් නැගිටලා අපි අප්පුඩියක් ගහන්න ඕනේ මේ අයට අනිවාර්යයෙන්ම සිල්වත් ආදරේ අපි ලබා දෙන යුතුමයි. ඒක තමයි මේ ලබා දෙන ගෞරවය. ස්තුතියි අපි ඔබිනවාද වසර 37ක් දශක 4කට අධික කාල සීමාවක්. අපි කියනවා දෙවියන්ට ඔබ සෑම දෙන රැක දෙන්න. අපි කියනවා දෙවියන්ට ඔබ සෑම දෙන රැක දෙන්න. අපි කියනවා දෙවියන්ට ඔබේ ජොබ් එක රැක දෙන්න. අපි කියනවා දෙවියන්ට දූ දරුවන් රැක දෙන්න. අපි කියනවා ඔබ සැමට ලංකාවට පැමිණෙන්න. අපි කියනවා ඔබ සැමට මේ වාගේම හමුවන්න.
තව දවසක හමුවන්න ඔබ සැම දෙන මේ වාගෙම තව දවසක හමුවන්න. We love you all. Thank you so much. Drive home safely. පරිස්සමෙන් යන්න. සීතල කාලේ ටයර් මාරු කරගන්න. Right? පරිස්සමෙන් ඉන්න. සතුටින් ඉන්න. Love you all. Thank you so much. God bless you. Thank you.